හරියටම YouTube channel එකක් හදන්නේ කොහොමද? හරි ඉතින් යාළුවනේ ඔයගොල්ලෝ මුලින් ඇහුවා වගේ කොහොමද අපි YouTube channel එකක් හරියට හදන්නේ? හරි ඉතින් යාළුවනේ වැඩි කතා ඕනේ අපි යන් වැඩේට. හරි යාළුවනේ ඔයගොල්ලන්ට YouTube channel එකක් හදන්න ඕන නම් මේ වීඩියෝ එක skip නොකර බලන්න. ඔයගොල්ලෝ skip කරොත් එහෙම ඔයගොල්ලන්ට මේකේ තියෙන වැදගත් තැන් මිස් වෙන්න පුළුවන්. හරි යාළුවනේ ඔයගොල්ලන්ට YouTube channel එකක් හදන්න ඕන නම් Google account එක ඕන වෙනවා. ඔයාලා මගේ මේ වීඩියෝ එක බලනවා කියන්නේ ඔයගොල්ලන්ට අනිවාර්යෙන් Google account එකක් තියෙනවා. නැත්නම් ඔයගොල්ලන්ට මේ YouTube වීඩියෝ එක බලන්න වෙන්නේ නැහැ. හරි යාළුවනේ මුලින්ම අපි යන්න ඕන අපේ YouTube එකට යන්න ඕන. හරි යාළුවනේ ඔයගොල්ලෝ මුලින්ම YouTube එකට log වෙනවා නම් මෙන්න මේ විදිහට තමයි ඔයගොල්ලන්ට පෙන්නන්නේ. අපි ඉතින් කරන්න ඕන මෙන්න මෙතන තියෙන icon එක. එතනින් ගිහිල්ලා ඊට පස්සේ යන්න ඕන මෙන්න මේ YouTube Studio කියන තැනට. ඊට පස්සේ මෙන්න මේ වගේ තැනක් ඔයගොල්ලන්ට පෙන්නනවා. මෙන්න මෙතනින් continue දීලා ඉස්සරහට යන්න ඕන. හරි ඉතින් යාළුවනේ ඔයගොල්ලන්ට මෙතන පේනද මෙන්න මේ upload video කියන තැන. දැන් අපි වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්නේ නැහැ මෙතනට. මුලින්ම අපි කරන්නේ අපේ channel එක customize කරගන්නවා. ඒකට අපි මෙන්න මෙතන තියෙනවා customization කියන icon එක. ඒක ක්ලික් කරලා අපි එතනට යන්න ඕන. හරි. ඕගොල්ලෝ එතනට ගියාට පස්සේ මෙන්න මේ විදිහට තමයි ඔයගොල්ලන්ට පෙන්නන්නේ. හරි යාළුවනේ ඔයගොල්ලෝ මුලින්ම කරන්න ඕනේ මේ පල්ලෙහාට ගිහිල්ලා මෙන්න මෙතන තියෙනවා name කියලා තැන. අන්න එතන අපේ නම ගහ ගන්න ඕන. හරි යාළුවනේ ඔයගොල්ලන්ට මෙන්න මෙතන පේනවා ඇති handle කියලා තැනක්. අන්න ඒකට අපි දෙන්න ඕන මෙන්න මේ අපේ channel එකේ නම. හරි යාළුවනේ ඔයගොල්ලන්ට මෙතනට නමක් දෙද්දි කවුරුක්වත් ඇඩ් කරලා නැති නමක් තමයි ඔයගොල්ලෝ මෙතනට දෙන්න ඕන. එහෙම වුණොත් එහෙම කොහොමින් මම ඔයගොල්ලන්ට පෙන්නන්න. මේ දැක්කනේ ඕගොල්ලන්ට මෙන්න මෙතනින් පෙන්නනවා handle not available කියලා. එතකොට අපිට ඒක යූස් කරන්න බෑ. අපිට YouTube එකෙන් දෙනවා මෙන්න මේ නම. ඒක දැම්මට පස්සේ අපිට පුළුවන් අන්න ඒ නම දාන්න. හරි. ඊළඟට ඕගොල්ලන්ට මෙන්න මෙතන පෙන්නන්නේ description කියලා දානවා. අන්න ඕගොල්ලෝ එතනට දෙන්න ඕන මේ මම දාලා තියෙනවා වගේ එකක් තමයි. මේ මගේ Lati X Technical YouTube channel එකේ මම දාලා තියෙන ටික ඕගොල්ලන්ට පුළුවන් ඕගොල්ලන්ගම කියලා description එකක් හදාගන්න. හරි යාළුවනේ මම මෙතනට description එකක් add කරගත්තා. ඊට පස්සේ ඕගොල්ලන්ට මෙතන පේනවා ඇති මෙන්න මෙතන channel URL කියලා තැන. ඒ තමයි ඕගොල්ලන්ගේ channel එකේ link එක. ඕගොල්ලන්ට දැන් හිතන්නකෝ ඕගොල්ලන්ගේ channel එක කාට හරි share කරන්න ඕනොත් මෙන්න මෙතනින් ඔයාගේ channel එක copy කරලා ඔයාට ඒක share කරන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා link කියලා තැන. ඕගොල්ලෝ මෙන්න මෙතන තියෙන ඊට පස්සේ link title කියලා. මම මෙතනට දෙනවා. ඊට පස්සේ මෙන්න මෙතන URL කියලා තැනට අපේ වගේ මෙන්න මේ වගේ තැනක් තියෙනවා. අන්න එතනින් ගිහිල්ලා අපි ඒක දාන්න ඕන. මෙන්න මේ විදිහට. ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ පල්ලෙහාට යන්න. හරි ඉතින් යාළුවනේ ඔයගොල්ලන්ට පේන ඇති මෙන්න මෙතන contact info කියන තැන. එතන අපිට කරන්න තියෙන්නේ අපේ email address එකක් දෙන්න. ඔයගොල්ලෝ දැන් මේ YouTube channel එක හදලා තියෙන email address එක මේකට දෙන්න එපා. ඔයගොල්ලෝ වෙනම අලුතෙන් එකක් හදලා මෙතනට ඒක දෙන්න ඕන. මං ඉතින් දැන් ඒක දෙන්නේ නැහැ. හරි යාළුවනේ අපේ YouTube channel එකේ අපි අපේ basic දේවල් ටික හදාගෙන ඉවරයි. ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ අපේ YouTube channel එකේ logo එක මෙතනට add කරගන්න. අපි ඒකට මෙන්න මෙතන තියෙන upload කියන icon එක ක්ලික් කරලා යන්න ඕන. එතකොට අපේ file එක open වෙලා අපිට පෙන්නනවා මෙතනට YouTube channel එකේ banner logo එක add කරන්න.
ඉතින් අපි ඒකට කරන්න ඕන අපේ ලෝගෝ එක තියෙන තැනට ගිහිල්ලා ඒක හොයාගෙන ඒක එතනට ඇඩ් කරන්න. මම ඉතින් මේ විදිහට ඒක ඕපන් දීලා හරි මේ විදිහට අපිට ඩන් කියන එක ආවට පස්සේ අපි ඒක ඩන් කරන්න ඕන. දැක්කද මෙන්න මේ විදිහට තමයි අපේ ලෝගෝ එක තියෙන්නේ. ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා බැනර් ඉමේජ් කියලා තැන. අපි එන්න එතන තියෙන අර විදිහටම තිබ්බ විදිහට මෙතන තියෙනවා අප්ලෝඩ් කියන තැන. ඒක ක්ලික් කරලා අපේ බැනර් එක අප්ලෝඩ් කරගන්න ඕන. හරිද? මෙන්න මේ විදිහට තමයි අපේ YouTube channel එක අපි හදා ගන්න ඕන. ඊට පස්සේ මේ යට තියෙන ඔයගලන්ට පේන ඇති වීඩියෝ වෝටර්මාක් කියන තැන. එතනට අපිට ඕන නම් දෙන්න පුළුවන් නොදී ඉන්න පුළුවන්. ඔයගොල්ලෝ දැකලා ඇති දැන් මගේ බලන මේ වීඩියෝ එකේ ඔයගලට මෙන්න මෙතන පේන ඇති ෆොටෝ එකක් වගේ තැනක් තියෙනවා. අන්න ඒක ක්ලික් කරාට පස්සේ ඔයගලන්ට යන්න පුළුවන් මගේ YouTube channel එක subscribe කරන තැනට. අපි ඉතින් ඒක අපේ ලෝගෝ එකම තමයි මම නම් දෙන්නේ. මේ විදිහට අපි ඇඩ් කරලා ඔන්න ඔහම දෙන්න ඕනේ. ඊට පස්සේ මේ ඔයගලන්ට පේනවා ඇති end of video custom start time entry time video. ඒ කියන්නේ මේක end of video කියන්නේ මේ අපේ watermark එක දෙන්නේ වීඩියෝ එක අවසානයේදී. මේක දැම්මොත් එහෙම custom start time මේක දැම්මොත් එහෙම අපිට ඕන වෙලාවක දාගන්න පුළුවන්. entry video මෙන්න මෙතනදී අපිට මුළු වීඩියෝ එක පුරාම අපිට මේක දාගන්න පුළුවන්. හරි යාළුවනේ දැන් ඕගොල්ලන්ට ඕගොල්ලන්ගේ YouTube channel එක view channel කියන icon එක ඔබලා බලා ගන්න පුළුවන්. හරිද යාළුවනේ මේ තියෙන්නේ දැන් මං හදපු YouTube channel එක. ඕගොල්ලන්ට පුළුවන් මේ වගේ YouTube channel එකක් හරියටම මේ වීඩියෝ එක බලලා හදා ගන්න. හරි යාළුවනේ ඕගොල්ලන්ට මේ වීඩියෝ එක වැදගත් කියලා හිතුණා නම් පහළ තියෙන subscribe button එකත් all දාලා අපේ වීඩියෝ හැමදාම බලන්න. අමතක කරන්න එපා අනිත් අයටත් මේක බලන්න ෂෙයා කරන්න. හරිද යාළුවනේ මට ඉතින් අදට යන්න වෙනවා. ගණන් ගන්න එපා. ඕහෝ යාළුවනේ අමතක කරන්න එපා පහළ තියෙන subscribe button එක ක්ලික් කරලා all දාලා යන්න.